ආයිබෝවන් සුබ දවසක් කියලා මන්තරේ YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අදත් කියන්න ඕන මන්තරේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් යටින් රතු පාට subscribe button එක on කරලා bell icon එකත් all click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් විශාල පිරිසක් අලුතින් channel එකට එකතු වෙලා තිනවා. ඉතින් ඒ අය ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවත් මේ channel එකට ගොඩක් අය එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අද විශේෂ මන්ත්‍ර කාණ්ඩයක් ලබා දීලා තියෙනවා. ඒක තමයි මහා විෂ්ණු කාලම. ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න නැත්නම් කරගෙන වැඩ කටයුතු කරන වරම් දරුවෙක්ට උනත් මේක බල ප්‍රයෝජනෙට ගත හැකි විශේෂ සුවිශේෂී මන්ත්‍ර කාණ්ඩයක්. ඉතින් මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් මේ මන්ත්‍රය ලබා දෙන්න කලින් මේ මහා විෂ්ණු කාලම මොන වගේ දෙයකටද අපි ප්‍රයෝජනෙට ගන්නේ මොන වගේ අවස්ථාවලද කියලා හොඳ අවබෝධයක් ගන්න ඕන. අංක 1 යක්ෂ දිස්ත්‍රියක් වෙහිච්ච කෙනෙක්ට මේ කාලම හොඳට සිද්ධි කරගන්න මුලින් හොඳට කියලා තමන්ට සිද්ධි කරගන්න ඕන මේ කාලම. සිද්ධි කරගත්තට පසුව යක්ෂ වෙහිච්ච කෙනෙක්ට ඔයාට ඕන විදිහට මෙම කාලම කියලා පින්බොත් එයා සිහි නැතුව වැටෙනවා. ඉතින් පොතපතවල පුරාණ පොත්පත්වල සඳහන් වෙන පරිදි යක්ෂයන්ට මෙම කාලම ජීවන් කළ පින්බොත් නැත්තම් කියලා පින්බොත් ගව් 7ක් දුරට විසික් වෙනවා. ඉතින් නොයෙකුත් ඇදුරු පරම්පරාවට මේක පැවතගෙන ආවත් වර්තමාන වෙනකොට මේ කාලම් කිසිම කෙනෙක් අතට යන්නේ නැහැ. මොකද මේ තරම් වටිනවා. ඉතින් මේක කෙටි මන්ත්‍රයක් නිසා පහසුවෙන් කියන්න පුළුවන්. ඉක්මනට කියලා මේ වැඩේ ඉක්ම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මන්ත්‍ර කාණ්ඩ ඉතින් ගොඩක් අය දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් මේ channel එකේ ඉන්න පිරිසට විතරක් ඉතින් මම ලබා දෙනවා. ඉතින් ඔයාලා මේ දේවල් පිට කාටවත් දෙන්න එපා. මේ වගේ දේවල් ඔයාලා බලලා ඔයාලා ඉගෙන ගන්න මේ දේවල් හරියට කරගෙන යන්න කියලා ඔයාලට මතක් කරන ගමන් තවත් කියන්න ඕන. ඉතින් මේ මන්ත්‍ර කාණ්ඩයෙන් තවත් දෙයක් කරන්න පුළුවන්. ඉතින් පැන් වලට 21 වතාවක් ජීවන් කළා වැහිච්ච කෙනෙක්ට යක්ෂ දිස්ත්‍රියක් වැහිච්ච ප්‍රේත දිස්ත්‍රියක් තියෙන කෙනෙක්ට ඇල්මක් බැල්මක් තියෙන කෙනෙක්ට බය වෙච්ච කෙනෙක්ට මූණ අතපය සෝදන්න පුළුවන්. පැන් වල බොන්න පුළුවන්. ඒ වගේම තියලු රෝගයන්ද ඇල්ම යක්ෂ දෝෂයන් නිසා ඇතිවන රෝගයන්ද නිදුක් නිරෝගී බවට පත් වෙනවා. ඉතින් මහා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය මුල් කරලා තමයි මහා විෂ්ණු දෙවියන් මුල් කරලා මේ කාලම සත්විටක් කියලා ඕනම යක්ෂයෙක්ට පිමින්න ඕනම කෙනෙක්ට පිමින්න සිහි නැතිව වැටෙනවා. ඉතින් මේක ඊටමත් බලගතු මන්ත්‍ර කාණ්ඩයක්. ඉතින් මේ දේවල් ඔයාලා හරියට ප්‍රයෝජනයට ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ මන්ත්‍රය ලබා දෙන්නේ මෙම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ පිරිසට නැත්තම් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න කෙනෙක් විදිහට අනිවාර්යෙන්ම කාලම් 3ක්වත් මුල් අවදියේ කාලම් 3ක්වත් පාඩම් කරගත යුතුයි, කට පාඩම් කරගත යුතුයි. ඉතින් මෙම මං ඉදිරියේදී කාලම් කිහිපයක් ඔයාලට ලබා දෙන්නම්. දැනට මේ මහා විෂ්ණු කාලම හොඳට සිද්ධි කරගන්න, හොඳට කට පාඩම් කරගෙන සිද්ධි කරලා වැඩ රාජකාරී කරගන්න. ඉතින් Tamanට ඉතින් මේ දේ හොඳට සිද්ධි කරගෙන Tamanට මොන වගේ අත්දැකීමක් හරි තිබ්බොත් යටින කමෙන්ට් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මහා විෂ්ණු කාලෙමින් ගොඩාක් අය බල ප්‍රයෝජන ගත්ත මන්ත්‍රයක්. ඉතින් ඒ නිසා මේක අද ඔයාලට ලබා දෙනවා. ඔයාලත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා අදින් මතක් කරනවා. ඉතින් එහෙනම් මේ මන්ත්‍රය පැහැදිලිව ලියා ගන්න. ඕන් දිරි දිරිසුන් කලදාරි විෂ්ණුනි දේහේද්‍ර වීසි වීසි උඩතුංගු හරිහර කන්ද ස්වාමි නාරායනේ තෝ යකානම් වීසි වීසි දිරි දිරි විෂ්ණු නාරායනේ සුම්. මම හිතනවා ඉතින් මේ channel එකත් එක්ක එකතු වෙලා හැමදෙනාට මේ මන්ත්‍රය ඉතාමත් වටිනා කියන මන්ත්‍රයක් බවට පත් වේවි කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ නරඹන්න මේ channel එකට එකතු වෙන්න කියලා අදට මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට ඔයාලා like එකක් දාන ගමන් අපි ඊළඟ වීඩියෝ එකක හමු වෙමු. ඔයාලට සුබ දවසක්. යට කමෙන්ට් එකක් දාන්න ඊළඟට ඔයාලට ඕන මන්ත්‍ර කාණ්ඩය මොකක්ද කියලා.